රයිට්. ඔන්න මම දෙවෙනියට කාබන් ඩයොක්සයිඩ්ගේ තිත් කතර සටහන සහ ලුයිස් ව්‍යුහ හඳින්න යන්නේ. හරිද? අපි මේකට ගන්න පියවර 3යිනේ. පළවෙනි පියවර සැකිල්ල ඇඳීම, දෙවෙනි පියවර සංයුජතාවයේ සමානයි සාධන බන්ධන ගාන, තුන්වෙනි පියවර අවසන් ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන සම්පූර්ණ කිරීම. දැන් මේකට අනුව අපි අඳින්න ගමු. හරිද? පියවර 3යි. පළවෙනි පියවරෙන්ම පටන් ගමු. සැකිල්ල අඳිනවා. සැකිල්ල අඳින්නේ කොහොමද? දැන් මේ කාබන් ඩයොක්සයිඩ් කියන එකේ පරමාණු වර්ග දෙකක් තියෙනවානේ. කවුද? කාබන් හා ඔක්සිජන්. එතකොට මැදට අඳින්නේ අඩු පරමාණු. කවුද අඩු? කාබන්නේ. එහෙනම් මැදට අඳිනවා කාබන්. අඩු එක්කෙනා. වටේ අපි අවට අඳිනවා වැඩි කට්ටිය. කවුද වැඩි? ඔක්සිජන් දෙන්නෙක් ඉන්නවා. එහෙනම් ඔක්සිජන් දෙන්න වටෙන් ඇඳා. තුන් දෙනෙක් ඉන්නවනම් තුනක් අඳින්න බෑ. හරිද? ඔන්න එහෙනම් ඇඳා. රයිට්. ඊට පස්සේ කරන්නේ මෙහෙම දෙයක්. හරිද? කවුරු පෑනෙම අඳින්නම්. මැද කාබන් දෙපැත්තේ ඔක්සිජන්. හරි. ඊට පස්සේ කරන්නේ පළවෙනි ස්ටෙප් එක හරි. දෙවෙනි ස්ටෙප් එක මොකද්ද? සංයුජතාවයේ සමානයි සාධන බන්ධන ගාන. සංයුජතාවයේ කාබන්ගේ සංයුජතාවය කීයද? අපි ආවර්තකයේ ගත්තට පස්සේ හතරවෙනි කාණ්ඩය නිසා කාබන්ගේ සංයුජතාවය 4යි. ඔක්සිජන්ගේ සංයුජතාවය 6 වෙනි කාණ්ඩය නම් මෙයාගේ සංයුජතාවය 2යි ළමයි. 2යි සංයුජතාවය. රයිට්. කාබන්ගේ සංයුජතාවය 4යි, ඔක්සිජන්ගේ සංයුජතාවය 2යි. දැන් මොකද්ද? සංයුජතාවයේ සමානයි හදන බන්ධන ගාන. එහෙනම් කාබන් බන්ධන 4ක් හදනවා, ඔක්සිජන් බන්ධන 2ක් හදනවා. කාබන් බන්ධන කියන්නේ කතිරයක් සහ තිතක්. මේ එක බන්ධනයක්. එහෙනම් මෙයා කතිරයි තිතේව 4ක් හදන්න ඕනේ. මේ 1 2 3 4යි. 4ක් මෙයාට දෙන්න බෑනේ. මේ පැත්තේ ඔක්සිජන් කෙනෙක් ඉන්නවනේ. ඒක නිසා මෙයාට මේ කතිරයි තිතේ කියන කතිරයි තිතයි කියන බන්ධන දෙකක් දෙනවා. 4ක් හදනවනේ. මෙයාට 2යි, ඉතුරු 2 දානවා මෙයාට. ඔන්න මෙයාට දැම්මා ඉතුරු බන්ධන 2. හරිනේ. මෙයාට බන්ධන 2යි, මෙයාට බන්ධන 2යි. හරිනේ. රයිට්. හරිනේ වැඩි. හරි. ඊට පස්සේ කරන්නේ මොකද්ද? අවසන් ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන සම්පූර්ණ කරනවා. අවසන් ශක්ති මට්ටමේ. දැන් අවසන් ශක්ති මට්ටම හා ඉලෙක්ට්‍රෝන වින්‍යාස ලියන්න බෑ. කාබන් කියන්නේ 6 වෙනිය. ඉලෙක්ට්‍රෝන වින්‍යාස ලිව්වොත් 2යි 4යි. ඔක්සිජන් කියන්නේ 8 වෙනිය. ඒ කියන්නේ ඉලෙක්ට්‍රෝන වින්‍යාස ලිව්වොත් 2යි 6යි. හරි. කාබන්ගේ අවසාන ශක්ති මට්ටමේ 4ක් ඉන්නවා ඉලෙක්ට්‍රෝන, ඔක්සිජන් ඉන්නවා 6ක්. එහෙනම් ළමයි කාබන්ගේ 4ක් ඉන්න ඕන ඉලෙක්ට්‍රෝන 4ක්. බලමු කාබන්ට මම මෙහෙම ලියන්න ඕනේ. මෙතන මම මේක මේ පැත්තට ලියන්න නේ. හරි. දැන් මේ තිත් අයිති වෙන්නේ කාබන්ට. කතර අයිති වෙන්නේ ඔක්සිජන්ට. එහෙම හිතමු තිත් 4ක් තියෙනවා කාබන්. ඒ කියන්නේ ඉලෙක්ට්‍රෝන 4ක් මුගේ වටේ ඉන්නවා. 1 2 3 4ක්. ඒ කියන්නේ 4ක් තියෙන්න ඕනේ අවසානට. 4ක් ඉන්නවා. හරි. 6ක් වගේ හිටියොත් තව 2ක් දානවා. ඉතින් 4ක් ඉන්නවා නම් ආයෙ වැඩියෙන් දාන්න ඕනේද? නෑ ආයෙ දාන්නේ නෑ. හරි. හැබැයි ඔක්සිජන්ගේ බලන්න. ඔක්සිජන්ගේ ඉලෙක්ට්‍රෝන 6ක් තියෙන්න ඕනේ. කතිර කියන්නේ ඔක්සිජන්ගේ ඉලෙක්ට්‍රෝන. ඔක්සිජන්ගේ ඉලෙක්ට්‍රෝන මෙතන කතිර 2යි තියෙන්නේ. මේ වටේ නෑනේ. 2යි තියෙන්නේ. කතිර 2යි. හැබැයි මුගේ 6ක් ඉන්න ඕනේ. ඉලෙක්ට්‍රෝන කතිර 6ක් ඉන්න ඕනේ. කතිර 6ක් ඉන්න ඕනේ. ඉතින් මෙතන 2යිනේ තියෙන්නේ. තව දානවා 4ක්. එතකොට 6ක් එනවා. 1යි 2යි 3යි 4යි යුගල් විදිහට දාන්නේ 5යි 6යි. රයිට්. හරි. ඊට පස්සේ මේක බලන්න. මෙයාගේ 2යිනේ ඉන්නේ. 2යි. හරි. ඊට පස්සේ 6ක් එන්න තව 4ක් දානවා. 1යි 2යි 3යි 4යි. හරිනේ. 1යි 2යි 3යි 4යි 5යි. දැන් හරි. ඔන්න තිත් කතර සටහන ඇඳලා ඉවරයි. දැන් මේකෙන් ලුයිස් ව්‍යුහය අඳින්න යන්නේ. ලුයිස් ව්‍යුහය. ලුයිස් ව්‍යුහය අඳින්නේ මෙහෙමයි. මං කියවනේ මෙන්න මේ බන්ධන ඉලෙක්ට්‍රෝන වෙනුවට ඉරි දාන්න විතරයි තියෙන්නේ. ඉරි කැබලි. මෙහෙමයි. කාබන්ගේ මෙතන බන්ධන ඉලෙක්ට්‍රෝන යුගලක් වින්ද එක ඉරයි, මෙතන යුගල හින්දා තව ඉරයි. මෙතන 1යි, මෙතන 1යි 2යි. මේවට ඉරි දානවා. ඊට පස්සේ ඔක්සිජන්. දැන් එකසර ඉලෙක්ට්‍රෝන මේ තියෙනවා දක්වන්න ඕනේ. කතිර වලින් දක්වන්න. කතිර වලින් දක්වන්නේ නැහැ සාමාන්‍ය. ලුයිස් ව්‍යුහය හදින්නේ මේ කතිරත් අපි තිත් වලින් දානවා. එතකොට කතිර 4ක් නැග තිත් 4ක් කරනවා. කතිර 4ක් නැග තිත් 4ක් කරනවා. හරි. ඔන්න ලුයිස් ව්‍යුහය ඇදලා ඉවරයි. ඔච්චරයි.